Hi guys, මගේ වීඩියෝස් වලට ගොඩක් කට්ටිය අහලා තිබ්බා hair care routine එකක් අරගෙන එන්න කියලා වීඩියෝ එකකින්. ඉතින් ඒක නිසා මම හිතුවා අද මගේ කොණ්ඩෙට මොනවද මම කරන්න කියලා ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා. මොකද ගොඩක් කල් ඉඳලා මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් ඔයාලා දන්නවා මගේ කොණ්ඩේ මම කොටටම කපලා තිබ්බේ. නැත්නම් මේ shoulder එකටම මම කපලා තිබ්බේ. ඉතින් දැන් කොණ්ඩේ වැවිලා තියෙනවා. හැබැයි ඔයාලට පේන්නේ නැති මගේ කොණ්ඩේ damage වෙලා තියෙනවා. ඉතින් මේ බලන්න ගොඩක් අය අහන වීඩියෝස් වල අනියක්ගේ කොණ්ඩේ ලස්සනයි මොකද කරන්නේ කියලා. ඉතින් ඇත්තටම ඒ කොණ්ඩේ ලස්සනට තියෙන මම කොණ්ඩේ එක අයන් කරගෙන ඉන්නවා නැත්නම් යා සිටින් එකක් කරගන්නවා කර්ල් කරගන්නවා මොන හරි කරගෙන තමයි ඉන්නේ. ඒව කරේ නැත්නම් මගේ කොණ්ඩේ මේක තමයි ඇත්ත තත්ත්වය. ඔයාලට පේන්නේ නැති ගොඩාක් ඩැමේජ් වෙලා තියෙන්නේ. කලර් එක ලස්සනයි. කලර් එකක් ගොඩක් අය අහනවා මොකද්ද බ්‍රෑන්ඩ් එක මොකද්ද දැන් මෙහෙම කියලා අහනවා. ඇෂ් වගේ කලර් එකක් මම දැම්මේ. ඒ වුණාට ඉතින් ඒ වගේ බ්ලොන්ඩ් කලර් එකක් කරොත් අනිවාර්යෙන් කොණ්ඩේට මේ වගේ ඩැමේජ් එකක් වෙනවා. මොකද හයි බ්ලොන්ඩ් එකක් නැත්නම් බ්ලීච් ගොඩාක් වෙලා කරන කලර් එකක් නම් අනිවාර්යයෙන්ම කොණ්ඩේට ඩැමේජ් එකක් එනවා. ඔයාලට ඒක මේන්ටේන් කරගන්න පුළුවන් නම් විතරක් ඔයාලා මේ වගේ කලර් එකකට යන්න. ගොඩක් පියදම් කරන්න නම් හොඳ ෂැම්පු කන්ඩිෂනර් පාවිච්චි කරන්න නම් ට්‍රීට්මන්ට්ස් කරන්න නැතිනම් එහෙම කරන්න පුළුවන් නම් විතරක් මේ වගේ කලර් එකකට යන්න. නැත්තම් එළියට පහිනකොට කොණ්ඩේ සෙටින් එකක් කරගන්න බැරි නම් ඔයාලා මේක කරන්න එපා. මම රෙකමන්ඩ් කරන්නේ එහෙම. සැලෝන් එකට ආවත් ඒ කෙනාට කියන්න ඕනේ මෙහිමයි මේ වගේ කලර් එකක් දැම්මොත් මෙන්න මේ වගේ රිසල්ට් එකක් තියෙන්නේ. හැම වෙලේම මේන්ටේන් කරන්න පුළුවන් නම් විතරක් මේ වගේ බ්ලොන්ඩ් එකකට යන්න කියලා. ඩාර්ක් කලර්ස් ප්‍රශ්නයක් නැහැ. බ්‍රවුන් මෙරුන් වගේ වට මේව ඩැමේජ් වෙන්නේ නැහැ. මම කියන්නේ ඇෂ් කලර්ස් වගේ යනවනම් කොණ්ඩේට මේ තත්ත්වෙට මූණ දෙන්න බලාගෙන කරන්න. ඒ කියන්නේ ඒ කරලා ඒ සෙටින් එක ඒ වෙලාවට කරලා දෙනකොට හරි ලස්සනට තියෙනවා. ඒක ලස්සනයි. හැබැයි ගෙදර ගිහලා නෑව ගමන් ඔයාලට මෙහෙම තමයි කොණ්ඩේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා කලර් එක ගැන ගොඩක් අය අහලා තිබ්බා. මම ඒක නිසා මේ අයන් කරන්නේ නැතුව සෙටින් කරන්නේ නැතුව නාලා වේරුවට පස්සේ තියෙන විදිහකට තමයි මම මේ ඔයාලට පෙන්නුවේ. මේක ඇත්ත තත්ත්ව මොකක්ද කියලා ඔයාලට පෙන්නන්න ඕන නිසා. හරි. එතකොට අද මගේ hair care routine එකේදී මම ඔයාලට කියන්න යන්නේ කොණ්ඩේ මේ ඩැමේජ් එක ගැන නෙවෙයි. කොණ්ඩේ ඉක්මනට වවා ගත්තේ කොහොමද කියන එකට උත්තරයක් විදිහට. මොකද මගේ කොණ්ඩේ හෙල්දි නැහැ. ඔයාලට දැන් පේනවා ඇති. අර බ්ලොන්ඩ් එක නිසා, කලර් එක නිසා මගේ කොණ්ඩේ හෙල්දි කියන එක සම්පූර්ණ අයින් වෙලා කොණ්ඩේ ඩිහයිඩ්‍රේට් වෙලා තියෙන මොයිස්චර් එක සම්පූර්ණයෙන්ම අයින් වෙලා තියෙනවා. හැබැයි ඔයාලට පේනවා ඇති මගේ කොණ්ඩේ අලුතෙන් වැවෙන ටික. මේ බලන්න උඩ ටික මගේ කොණ්ඩේ උඩ ටිකේ හැම ඩැමේජ් එකක් නැහැ. හොඳ හෙල්දි ලුක් එකක් තියෙනවා. හොඳ තෙත ගතියට තියෙනවා. මොයිස්චර් එක තියෙනවා. හොඳට තියෙනවා. එතකොට කොණ්ඩේ කලර් එක කළා ටික දවසයි. හැබැයි මේ බලන්න මම මුල ඉඳලම කලර් එක කරා. සමහරවිට අඟල් 4ක් විතර කොණ්ඩේ වැවිලා තියෙනවා. එතකොට මේ අලුතෙන් එන කොණ්ඩේ නම් මගේ හොඳ හෙල්දි කොණ්ඩයක් තියෙනවා. හැබැයි මේ පහළ තියෙන කොණ්ඩේ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. එහෙනම් දැන් මම කියන්නම් මොනවද මම කොණ්ඩේ වවා ගන්න පාවිච්චි කරන්නේ කියලා. කොණ්ඩේ වවා ගන්න එක ගැන කතා කරද්දී අපිට ගෙදර ඉඳලා කරන්න පුළුවන් ලේසිම ට්‍රීට්මන්ට් එක තමයි hair oil treatment එක. ඇත්තටම කොණ්ඩේ වවා ගන්න ගැන එක ට්‍රීට්මන්ට්ස් තියෙනවා. PRP කියලා තියෙනවා. එක දේවල් කරනවා නේ ડોක්ටර් ලෙවල් එකෙන් කරනවා. හැබැයි ගෙදර ඉඳලා ඔයාලට හරිම ලේසියෙන් කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් එක තමයි oil treatment එක. ඒතර මේකෙන් තෙල් ටිකක් විතරනේ යන්නේ. ඒක නිසා ඔයාලට ටයිම් එක වෙන් කරගන්න පුළුවන් නම් හොඳ ට්‍රීට්මන්ට් එකක් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ කොණ්ඩේ මම වවා ගන්නත් පුළුවන්. එතකොට කොණ්ඩේ වවා ගන්න එක ගැන කියද්දී මම කියන්නේ නැහැ ඔයිල් එක ගාලා කොණ්ඩේ බිමටම වවා ගන්න පුළුවන් කියලා. මම දැකලා තියෙනවා ගොඩක් ඔයිල්ස් විකුණන අය කොණ්ඩේ ගොඩක් තියෙනවා. දැන් ඊළඟට කොණ්ඩේ තියෙනවා යාළුවා තෙල් හදනවා. ඇත්තටම කෙස් ගහ ගැන දන්න කෙනෙක් නම් දන්නවා. කෙස් ගහේ ව්‍යුහය ගැන දන්න කෙනෙක් නම් දන්නවා. කොණ්ඩේ වැවෙනවා කියන එක ජෙනටිකලි අපිට එන දෙයක්. නැත්තම් දණිය ළඟට හරි බිමට හරි කොණ්ඩේ වැවෙනවා කියන එක අපිට ජෙනටිකලි එන දෙයක්. එතකොට ඔයාලගේ කොණ්ඩේට නියමිත ආයු කාලයක් තියෙනවා කෙනාගේ කෙනාට. අපිට ඒක වෙනස් කරන්න බෑ hair oil එකකින්. ඒක හොඳට මතක තියාගන්න. හැබැයි අපිට hair oil එකකින් පුළුවන් ඔයාලගේ සාමාන්‍යයෙන් කොණ්ඩේ වැවෙන වේගය වැඩි කරලා දෙන්න. ඒ කියන්නේ ඔයාලගේ මාසෙට අඟලයි නම් වැවෙන්න වෙනදට අඟල එකමාරක් විතර වවා ගන්න. ළඟන්නේ වගේ වැවෙන වේගය වැඩි කරලා දෙන්න පුළුවන්. හැබැයි ඔයාලගේ නියමිත ආයු කාලය ඉවරනම කෙස් ගහ වැටිලා යනවා. ඒ කියන්නේ ඔයාලා දැකලා ඉන්න සමහර අයගේ උරහිස ළඟට වැවෙනවා නම් ඉතින් හරහා වැවෙන්නේ නැහැ. පිට මැදට වැවෙනවා නම් ඉතින් හරහා වැවෙන්නේ නැහැ. හැබැයි ඔයිල් ට්‍රීට්මන්ට් එකෙන් අපිට ඊට වැඩි අඟලක් දෙකක් දිග වැඩි කරගන්න පුළුවන්. මොකද වැවෙන වේගය වැඩි වෙනවා. ඊට පස්සේ කාලෙ තිබ්බම වැවෙන දිග වැඩි වෙන හින්දා හැබැයි බිමටම කොණ්ඩේ වවා ගන්න බැහැ. ඒ නිසා කාගත් කොණ්ඩයක් දිහා බලලා කොණ්ඩේ බිමටම වවා ගන්න ඕනේ කියලා ඔයිල් ට්‍රීට්මන්ට් කරන්න එපා. ඒක වෙන්නේ නැහැ. සමහරවිට ඔයිල් හදන කට්ටිය දන්නේ නැතුව ඇති කෙස් ගහේ ව්‍යුහය නැත්තම් තෙල් කොහොමද ඔලුවේ වැඩ කරන්නේ කියලාවත් දන්නේ නැහැ. එයා ඔයිල් එක හදන්න විතරක් දැනගත්තට වැඩක් නැහැ. ඒක කොණ්ඩේ වැඩ කරන විදිහ දන්නේ නැත්තම්. ඔයාලා ක්‍රීම් හදන කෙනෙක් නම් ක්‍රීම් එක හදන විදිහ විතරක් දැනගෙන වැඩක් නැහැ. සමය ව්‍යුහය නැත්තම් හැමේ කොහොමද මේ ක්‍රීම් වැඩ කරන්නේ කියලා දන්නේ නැත්තම්. ඒක නිසා
ඕනම කෙනෙක්ට මම කියන්නේ දැන් මගේ ඔයිල් එක උනත් මේකෙන් කොණ්ඩ බිමට වවා ගන්න බෑ. නමුත් ඔයාලගේ hair density එක වැඩි කර ගන්න පුළුවන්. hair density එක කියන්නේ 1 cm එක තියෙන කෙස් ගස් ප්‍රමාණය. ඒක වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි කෙස් ඝනකම වැඩි කර ගන්න බෑ. ඝනකම කියන්නේ ඒකත් අපිට cuticle layers ගණක් තියෙනවා කොණ්ඩේට. අන්න ඒකත් එක්ක වෙනවා. දැන් ඒකට තෙල් එකෙන් අපිට ඝනකම වැඩි වෙනවා කියලා කියන්නත් බෑ. හැබැයි ඔයාලගේ බැබෙන වේගය වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම hair density එක වැඩි කර ගන්න පුළුවන්. ඒකනේ ඕනේ ඇත්තටම හොඳ healthy look එකට volume එකත් එක්ක කොණ්ඩයක් තමයි ඕනේ. නැතුව කොණ්ඩ බිමට වවා ගන්න එක නෙවෙයි ඇත්තටම healthy කොණ්ඩයක් කියලා කියන්නේ. සමහර කොණ්ඩ තියෙනවා බිමටම තිබ්බට කොණ්ඩ වැඩක් නැහැ. end එකට යනකොට කොණ්ඩ ගොඩක් damage වෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ hair oil එකකින් අපිට කරන්න පුළුවන් අර දේවල් ටික විතරක් නැතුව කොණ්ඩ බිමට වවා ගන්න බෑ. ඒතර මගේ hair care routine එකේ මම පාවිච්චි කරන්නේ මගේ hair oil එක Brisbane hair oil එක. මේක තමයි මම දාන්නේ මම දිගටම මේ ගැන videos දාලා තියෙනවා. හැබැයි අලුතින් videos බලලා ආය අහලා තියෙනවා මොනවාද කොණ්ඩේට කරේ දික් වෙන්න ඔච්චර ඉක්මනට කියලා. ඉතින් මේක තමයි මම කරන්නේ ඉක්මනට වවා ගන්න. නැතුව කොණ්ඩේ බිමට වවා ගන්න තිබ්බ ගානේ ඉක්මනට වවා ගන්න තමයි hair oil එක පාවිච්චි. ඔයාලට පාවිච්චි කරන්න හරි ලේසි. මේකේ තියෙනවා nozzle එක. ඔයාලට direct මේක කොණ්ඩේට apply කරන්න පුළුවන්. මගේ voice එක නම් පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තියෙන මට හැපිරිස්සාව හැදිලා නිසා මේ විදිහට මේ nozzle එකෙන් ඔයාලට හරි ලේසියෙන් මේක කොණ්ඩේට apply කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේක apply කරලා විනාඩි 10ක් විතර අතින් මසාජ් කරන්න. තෙල් දැම්මට වැඩක් නැහැ. මසාජ් එකෙන් තමයි අපිට හරි බෙනිෆිට් එක එන්නේ. ඒක නිසා මේ ඔයිල් එක දාලා විනාඩි 10ක් විතර හොඳට මසාජ් කරලා ඊට පස්සේ ටික වෙලාවක් මේක ඔලේ තියන්න. ඒ කියන්නේ තෙල් ගාගෙන එළිය බහලා යන්න එපා. දූවිලි වදින්න එහෙම යන්න එපා. එතකොටත් ඩැමේජ් වෙන්න පුළුවන් කොණ්ඩේට. ඔයාලා ඔයිල් එක දාලා විනාඩි 10ක් විතර මසාජ් කරලා ඊට පස්සේ පැයක් විතර මේක ඔලේ තියන්න දෙන්න. විනාඩි 20ට වැඩිය ඔලේ තියන්න දෙන්න. තව හොඳයි ඔයාලා තියාගෙන ඉන්න අතරේ ටවල් එකක් උණු වතුර වල හොඳට පිරිකලා ඔලේ ඔතාගෙන ඉන්නවනම් මම කලින් වීඩියෝ එකත් එක දාලා තියෙනවා. ඒත් ගොඩක් හොඳයි. එතකොට හීට් එක හොඳට ඇබ්සෝබ් වෙනවා අපේ ස්කැල්ප් එකට. ඒ වගේ කරන්න. මොකද සැලොන් වලට ගිහම ඔයාලා දැකලා තියෙනවා ඔයිල් දාලා ස්ටීම් එක ගන්නවා ඔලුවට. අන්න ඒ බෙනිෆිට් එක අපිට ගන්න පුළුවන්. ඔයාලා ගෙදර ඉඳලා ඔයිල් එක දාලා ඊට පස්සේ hot towel එකක් අරගෙන ඔලේ ඔතාගෙන ඉන්න. ඒතර විනාඩි 10ක් විතර ඒකත් කරන්න අර හොඳ බෙනිෆිට් එක නැත්නම් රිසල්ට් එක අපිට වැඩි කර ගන්න පුළුවන්. හරි මම ඔයිල් එක දාලා ඉවරයි. ඊට පස්සේ හොඳට මසාජ් කරලා මේ මසාජ් කරන වෙලාවට ඔයාලගේ තියෙන කෙස් ගස් ටිකක් ගැලවිලා යන්න පුළුවන්. මොකද මසාජ් එක කරද්දී අපේ ගැලවිලා යන්න තියෙන කෙස් ගස් තියෙනවා අපේ කොණ්ඩේ. පීරනකට එහෙම ගැලවෙන්නේ. අන්න ඒ කෙස් ගස් ටික ගැලවිලා එන්න පුළුවන්. ඒ කියන්නේ hair oil එකට කොණ්ඩේ යනවා කියලා නෙවෙයි. ඒ ගැලවෙන්නේ අපේ කොහොමත් යන්න තියෙන කොණ්ඩේ. දැන් මගේ කෙස් ගස් ටිකක් ගැලවුණා. මේ බලන්න. මේ වගේ කෙස් ගස් ගැලවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවසට කෙස් ගස් 70ත් 100ත් අතර යනවා කියන්නේ ඒක හරිම normal. ඒක ලෙඩක් නෙවෙයි. ඒක නිසා බය වෙන්න එපා. වොෂ් කරද්දී නැත්නම් නානකොට, කොම් කරනකොට, පීරනකොට කොණ්ඩේ යන එක ගැටලුවක් නෙවෙයි. ගැලවෙනවා. ඒ ගැලවෙන්නේ අනිවාර්යයෙන්ම ගැලවෙන්න තියෙන එක. හරි. මම දැන් ඔයිල් එක දාලා ඉවරයි. මම දැන් මසාජ් එකක් චිටක් කරගත්තා. දැන් මම විනාඩි 20ක් විතර මේක කොණ්ඩේ තියලා ඊට පස්සේ වොෂ් කරලා තෙල් ටික අම්මා සාමාන්‍යයෙන් ඔයිල් එකක් දාලා වොෂ් කරනකොට දෙපාරක් විතර ෂැම්පු දාලා වොෂ් කරන එක හොඳයි. මොකද මේ නැත්තම් තෙල් ගතිය යන්නේ නැහැ ස්කැල්ප් එකේ. ඒ වගේම තමයි ඔයාලගේ ස්කැල්ප් එක ගොඩක් ඔයිලි නම් තෙල් දාන්න එපා ඔලුවට. එතකොට ඔයාලට තියෙනවා කඩේ වෙනම ප්‍රොඩක්ට් ගන්න ටොනික් වර්ක්. ගොඩක් ඔයිල් ස්කැල්ප් එකක් නම් තියෙන ඔයාලා ඒ ටොනික් එකක් පාවිච්චි කරන්න. මොකද ඔයිල් ස්කැල්ප් තියෙද්දි තෙල් දැම්මොත් තෙල් ගතිය සමහරට වැඩි වෙන්න පුළුවන්. හරි. මම මසාජ් එක නම් කරගෙන ඉවරයි. එහෙනම් විනාඩි 20ක් ඉඳලා ඊට පස්සේ අපි කොණ්ඩේ වොෂ් කරලා බලමු. හොඳයි. මේ තියෙන්නේ මම නාලේ ඉවරලා කොණ්ඩේ හොඳට වේලගත්තට පස්සේ මුකුත් කරලා නැහැ, අයන් කරලත් නැහැ. නැචරලි මගේ කොණ්ඩේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ඔයාලට පේන ඇති දැන් පොඩ්ඩක් කොණ්ඩේ මොයිස්චර් ගතිය තියෙනවා. ඒ කියන්නේ අර ස්කැල්ප් එකට ඔයිල් දාලා මම මේ කොණ්ඩේටත් දානවා තෙල් එක. ඇත්තටම තෙල් එකේ බෙනිෆිට් එන ගොඩක් ස්කැල්ප් එකට. ඒනවල මගේ කොණ්ඩේ ඩ්‍රයි නිසා මම හෙයාර් එකටත් දානවා. එතකොට මේ අර තින් වේලිච්ච ගතිය පොඩ්ඩක් අඩුලා තන ඊට පස්සේ ඔයාලට පුළුවන් සිලිකන් ඔයිල් දාන්න එපා ඊට පස්සේ ඔයාලට ආගන් ඔයිල් සීරම්ස් යූස් කරන්න. මොකද සිලිකන් දැම්මේ ඉස්සර දැන් සිලිකන් දාන්නේ නැහැ. දැන් දාන්නේ ආගන් ඔයිල් සීරම්. සීරම් එක පාවිච්චි කරන්න. එතකොට කොණ්ඩේ හොඳට තියාගන්න පුළුවන් හෙල්දි ලුක් එකට. මම යූස් කරන්නේ ආගන් මිඩාස් කියන බ්‍රෑන්ඩ් එකේ සීරම් එක. ඔයාලා කඩේට ගිහලා ඉල්ලුවොත් ආගන් ඔයිල් සීරම්ස් මොන හරි දෙන්න කියලා ගොඩාක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා හොඳ ඒවා. ටිකක් ගාණ වැඩි. සාමාන්‍යයෙන් හොඳ එකක් 3-4000කට එහා යනවා ගාණ. හැබැයි සෑහන් කාල පාවිච්චි කරන්න පුළුවන්. සිලිකන් දාන්න එපා. සිලිකන් දැන් outdated. ඒක අයින් කරගෙන යන්නේ. දැන් recommend කරන එක සලෝන් එකේ වුණත් අපි treatment එකක් කියලා දැන් දාන්නේ argan oil serum. හරි. ඉතින් ඕක තමයි මම මගේ කොණ්ඩේට කරන්නේ. ඉතින් ඇත්තටම hair care routine එක කියලා කොණ්ඩේ healthy විදිහට තියාගන්න කියලා මට ගොඩාක් දේවල් කියන්න බෑ. මොකද මාත් already මගේ කොණ්ඩේ damage කරගෙන ඉන්නේ. ඒක නිසා මම
hair care routine එකක් කියලා ඔයාලට කියලා දුන්නේ කොහොමද කොණ්ඩේ ඉක්මනට පවා ගන්න මම මොකද කරන්නේ කියලා. එතකොට මම මෙතනදී කියන්නේ ඔයාලට මේ ඔයිල් එකම යූස් කරන්න කියලා බ්‍රෙස් බලා එක. ඔයාලට තියෙන normal මොන හරි ඔයිල් එකක් දාලා ඔයාලට මේක කරන්න පුළුවන්. ඔයිල් එක දාලා මසාජ් කරලා විනාඩි ගණනක් ඉඳලා හොදලා අයි ගන්න. එතකොට ඔයාලට කොණ්ඩේ පවා ගන්න පුළුවන්. හැබැයි අපේ ඔයිල් එකට අපේ ආයුර්වේදික් පවුඩර්ස් දානවා. එතකොට එක එක මුල් වර්ග ඒ හැම දෙයක්ම දාලා තමයි මේක හදන්නේ. ඉතින් කොණ්ඩේ ගැන මම හොඳට ඉගෙනගෙන ඒ හැම දෙයක්ම දාලා තමයි ඒක හදන්නේ. ඉතින් ගන්නවා නම් ඔයාලට පුළුවන් බ්‍රිස්බෙලා වෙල්නස් ස්ටෝර් පේජ් එකට ගිහිල්ලා hair oil එක ගන්න. ඒ වගේම තමයි මේක පොඩි අයට උනත් ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. හොඳ රිසල්ට් තියෙනවා. අපේ ෆීඩ්බැක්ස් තියෙනවා පේජ් එකට ගිහිල්ලා බලන්න. කමෙන්ට්ස් තියෙනවා. හොඳ කමෙන්ට්ස් තියෙනවා. සමහර අය බෝතල් 10 15 මේ විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේ හොඳ අපේ ෆාස්ට් මූවිං ප්‍රොඩක්ට් එකක් තමයි බ්‍රිස්බෙලා hair oil එක කියලා කියන්නේ. ඉතින් කැමති අය ඉන්නවා ඒක ගිහලා ඔයාලගේ ඔලුවට පාවිච්චි කරලා බලන්න ස්කැල්ප් එකට ලොකු වෙනසක් තේරෙනවා. හරි. එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔක තමයි මට ඔයාලට අරගෙන එන්න ඕනේ වුණේ. ගොඩක් අය අහලා තිබ්බ හින්දා ආයෙත් මේ වගේ වීඩියෝ එකක් කරන් ඔයාලා හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඒ වගේම මම මේ පාවිච්චි කරන අයන් එක ගැන මම කලින් වීඩියෝ එකේ දාපු නිසා ගොඩ දෙනෙක් අහලා තිබ්බා. ඉතින් ඔයාලට මේ අයන් එක අපෙන් ගන්න පුළුවන්. මේක මාරම හොඳට අයන් වෙනවා. MAC brand එකේ මේක ඔරිජිනල් එක නෙවෙයි. මේක second quality product එකක්. ඉතින් ඔයාලට මේක ගන්න ඕන නම් අපිට message එකක් දාන්න. ගෙදරටම deliver කරගන්න පුළුවන්. මේක ඇත්තටම salon use කරන්නත් පුළුවන්. මගේ salon එකේ වුණත් keratin වලට use කරන්නේත් මේ අයන් එක. ඉතින් මම self පාවිච්චි කරනත් මේක තියාගෙන ඉන්නවා. මොකද damage එක අඩුවෙන් හොඳට අයන් කරගන්න පුළුවන් නිසා. ඉතින් අයන් එක ඕනේ නම් ඔයාලා අපේ FB page එකට message එකක් දාන්න අපිට පුළුවන් ඔයාලට ගෙදරටම මේ අයන් එක deliver කරන්න.